study in Malta. ඕගොල්ලන්ට යුරෝප් රටකට ගිහිල්ලා සෙටල් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වෙලාවේ තියෙන ලේසිම වීසා කැටගරි එක තමයි ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන මෝල්ටා ගිහිල්ලා සෙටල් වෙන එක. මෙතන තියෙන විශේෂත්වය තමයි යුරෝප් රටක්. හැබැයි මෙතන තියෙන දේ තමයි ඕගොල්ලන්ට ඒ රටට ගිහිල්ලා තමන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු ටික ඉංග්‍රීසියෙන් තමයි හදාරන්න තියෙන්නේ. හැබැයි ඒත් එක්කම ඔයාලට IELTS නිපුණතාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ IELTS නැතුව යුරෝප් ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න රටක් තමයි මෝල්ටා කියලා කියන්නේ. දැන් අපි යුරෝප් රටවල් ගත්තොත් අනිත් හැම රටකම වගේ තියෙන්නේ රටට අදාළව භාෂාවක් තියෙන භාෂාවෙන් තමයි තමන්ගේ අධ්‍යයන කටයුතු හැමදේම සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මෝල්ටා වල තියෙන විශේෂත්වය තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මේ හැමදේම වෙන්නේ. ඒකට අපි කියනවා මෝල්ටා කියලා කියන්නේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක් කියන එක තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා එතරම්දී මෝල්ටා ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න පුළුවන්. අනිත් එක තමයි වෙන යුරෝප් රටකට යනවට වඩා අඩු කොස්ට් එකකින් ඔයගොල්ලන්ට මෝල්ටා යන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට එහෙ ගිහිල්ලා හොස්පිටැලිටි, බිස්නස්, ස්පෝර්ට්, ඊට පස්සේ HRM වගේ පාඨමාලා රසක් අධ්‍යයනය කරන්න පුළුවන්, අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ හරහා ඔයගොල්ලන්ගේ උපාධිය සම්පූර්ණ කරලා ඔයගොල්ලන්ට කැමැතිම යුරෝප් එහෙම නැත්නම් සෙනගල් රටකට ගිහිල්ලා තමන්ගේ සෙටල්මන්ට් එක එහෙම නැත්නම් PR එක කරගන්න පුළුවන්. එහෙනම් මෝල්ටා ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න යුරෝප් රටකට යන්න අවශ්‍යයි නම් හැකි ඉක්මනින් වීසා හවුස් අපිට කතා කරන්න 074 200 88 52 කියන නම්බර එකට කතා කරලා 2026 අවුරුද්දේ ඔයගොල්ලන්ට මෝල්ටා යන්න ඕන නම් එහෙම නැත්නම් යුරෝප් යන්න ඕන නම් ඉමීඩියට්ලි අපිට කෝල් කරන්න. කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන ඔයගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්න එහෙනම් වීසා හවුස් රාජගිරිය අපිට කතා කරන්න. වීසා එක ආවට පස්සේ ඔයගොල්ලන්ට කෝස් පේමන්ට් ගෙවන්නත් පුළුවන්. විශ්වාසයෙන් ඉක්මනින් මෝල්ටා යන්න නම් වීසා හවුස් අපිට කතා කරන්න.